තංගප්පුව සිට අට්ටල මෙට්ටුව දක්වා ඉදිකරන්න යෝජිත වෙලා තිබ්බ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට తాවකාලිකව නතර වෙලා තියෙනවා. නතර කිරීම සඳහා తాවකාලික නතර කිරීමක් විදිහට තමයි මේක හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා තීන්දුවක් අරගෙන තියෙනවායි කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. නමුත් මේකේ පිටිපස්සේ තියෙන සියලුම කාරණා නිවරදිව අනාවරණය කර ගැනීම වැදගත් වෙනවා. මේ ජනතාව විදිහට මේ කරුණු පිළිබඳව නිවරදිව දැනගත්තොත් විතරයි මේ ප්‍රශ්නේ ගැඹුර තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ. අපි දන්නවා දුම්බර අඩවිය. එහෙම නැත්නම් නකල්ස් ලෝකුරුම වනාන්තරය. එහෙම නැත්නම් අපිට මේක වන සංරක්ෂණ ආඥාපනත යටතේ ප්‍රකාශයට පත් කරපු නකල් සංරක්ෂණ වනාන්තරය. මෙන්න මේක හරහා තමයි තංගප්පුව සිට අට්ටල මෙට්ටුව දක්වා කිලෝමීටර් 8ක මාර්ගය ඉදි කරන්න සැලසුම් වෙලා තිබුණේ. එතකොට මේකේ පිටිපස්සේ අපි දැක්කා නිලධාරීන් වගේම වර්තමාන රජයේ අමාත්‍යවරු සහ ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවක් මේ ක්‍රියාවලිය පිටිපස්සේ හිටියා. එක පැත්තකින් අපි මුල් අදියරේදී ජගත් මනුවර්ණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ මාර්ගයේ ඉදිකිරීම සඳහා ලොකු උත්සාහයක් දැරුවා. ඒ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ ඇතුළුව මේ ජාවාරම්කරුවෝ ගණනාවක් එක්ක එකතු වෙලා. ඊට අමතරව ඊට පස්සේ ඊ.එම්. බස්නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ ක්‍රියාවලිය සඳහා මැදිහත් වුණා. එතකොට ඒ අතරතුරදී පහුගිය ආපදා තත්ත්වයන් එක්කම ලාල්කාන්ත අමාත්‍යවරයාත් මේ ක්‍රියාවලිය සඳහා මැදිහත් වුණා. එතකොට ලාල්කාන්ත අමාත්‍යවරයා මෙතෙන්දී සඳහන් කරපු දේ තමයි මිනිස්සුන්ට වැඩිය ලෝකුරුමයක් වටිනවද කියන ප්‍රශ්නයත් යොමු කිරීම සිද්ධ කළා. මේ ප්‍රදේශයේ මේ නකල්ස් කඳුකරේ විශාල ප්‍රමාණයක් තියෙනවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති මේ රක්ෂිතයට පවරන්න තියෙන වනාන්තර ඉඩම්. මෙන්න මේ ක්‍රියාවලිය පිටිපස්සේ ජාවාරම්කරුවෝ ගණනාවක් ඉන්නවා මේ ක්‍රියාවලිය මැඩ පැවැත්වීම සඳහා. ඒ මැඩ පැවැත්වීමේ ජාවාරමේ ක්‍රියාවලිය තුල ඉන්න රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙක් ඉන්නවා. ඒ රාජ්‍ය නිලධාරීන්ගෙන් එක්කෙනෙක් තමයි මැදදුම්බර ප්‍රාදේශීය ලේකම්වරයා නුවන්සී හේමකුමාර මහත්මයා. ඊට අමතරව එතුමාගේ බිරිඳ ඉන්නවා පන්විල ප්‍රාදේශීය ලේකම් මේ කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරයා විදිහට වැඩ කරන නිලූෂා මනෝරත්න ප්‍රාදේශීය ලේකම්තුමිය. මොකද මෙතුමිය ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේම හිටපු සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙක්ව ඉවත් කළා යවනවා. එහෙම නැත්නම් මේ පුද්ගලයාව වෙනත් ප්‍රදේශයකට මාරු කළා යවනවා. මොකද හේතුව තමයි ඒ පුද්ගලයා මේ ප්‍රදේශයේ මේ LRC ඉඩම් ටික වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරලා ඒ ඉඩම් ටික නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ බවට පත් කිරීම සඳහා ලොකු උත්සාහයක් ගත්තා. හැබැයි මේ ජාවාරම්කාරී ක්‍රියාවලිය නිරත වෙලා ඉන්න නුවන්සී හේමකුමාර ඒ වගේම නිලූෂා මනෝරත්න කියන මේ ප්‍රාදේශීය ලේකම් වරු මේ ක්‍රියාවලිය නතර කිරීම සඳහා තමයි ඒ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාව මාරු කළේ යවුවේ. අපි දන්නවා මහරුවර දිස්ත්‍රික් ලේකම්වරයා විදිහට කටයුතු කරන ඉන්දික උඩවත්ත. මේ දිස්ත්‍රික් ලේකම්වරයාත් මේ ජාවාරම පිටිපස්සේ ඉන්නවා. මේ නකල්ස් කඳුකරේ පිහිටලා තියෙන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති වනාන්තර ඉඩම් ඔවුන් සතු කර ගැනීමේ ජාවාරම් පිටිපස්සේ ඉන්න ප්‍රධානම රාජ්‍ය නිලධාරීන් කණ්ඩායම තමයි මේ ඉන්නේ. ඊට අමතරව අපි දන්නවා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ඉන්න ග්‍රාම සේවකවරයෙක් ඉන්නවා. ඒ ග්‍රාම සේවකවරයා තමයි TMTGDK තෙන්නකෝන් කියලා හඳුන්වන්නේ. මෙන්න මෙයා තමයි ප්‍රධාන වශයෙන්ම නකල්ස් කඳුකරේ පිහිටලා තියෙන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති වනාන්තර ඉඩම් ටික වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්න දෙන්නේ නැතුව ඒ ඉඩම් ටික විවිධ පුද්ගලයන්ට ව්‍යාජ උත්තු සකස් කරලා බදු දීමේ ක්‍රියාවලිය නිරත වෙලා ඉන්නේ. ඒ ක්‍රියාවලිය මැඩ පැවැත්වීම සඳහා පහුගිය කාලේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේත් මැදිහත් වීම මත පරීක්ෂණයක් පවත්වලා විශේෂ විමර්ශනයක් කළා. විමර්ශන වාර්තාවක් පවා හදලා තියෙනවා. නමුත් ඒ විමර්ශන වාර්තාව තවම අල්ලස් කොමිසමට ලබා දීලා නැහැ මේ පුද්ගලයාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න. එතකොට අපි දන්නවා නුවන්සී හේමකුමාර ප්‍රාදේශීය ලේකම්වරයාත් මේ තෙන්නකෝන් ග්‍රාම නිලධාරීවරයව ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාවලිය තුල ඉන්නවා. මොකද මේ කණ්ඩායම එකතු වෙලා තමයි මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති වනාන්තර ඉඩම් ටික නකල්ස් සංරක්ෂිත වනාන්තරයට පැවරීමේ ක්‍රියාවලිය මැඩ පැවැත්වමින් ඔවුන්ගේ පෞද්ගලික පරිහරණයට සහ විවිධ පුද්ගලයන්ට බදු දීමේ ක්‍රියාවලිය තුල ඉන්නේ. එතකොට මේ ක්‍රියාවලිය තුලදී තව ඉන්න කණ්ඩායම් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ තමයි අපි දන්නවා නකල්ස් බේස් කැම්ප් හෝටලේ හිමිකරු වන ඩික්සන් තෙන්නකෝන්. ඊට අමතරව නකල්ස් සයිලන්ට් බංගලෝ හිමිකරු වන GKG ගුණතිලක. ඊට අමතරව තව ව්‍යාපාරිකයෝ ගණනාවක් ඉන්නවා නකල්ස් ප්‍රදේශය තුල ක්‍රියාත්මක වෙන. ඒ තමයි ආර් මදුරුසිංහ,
RGW තිසේරා, AMGC බණ්ඩාර, SM ත්‍රිනේෂම්, DS දූල්වල, DS තෙන්නකෝන්, AG ජයතිලක, KGK ධර්මරත්න, DP කුරුප්පු මේ වගේ ව්‍යාපාරිකයෝ ගණනාවක්, ජාවාරම්කාරී ව්‍යාපාරිකයෝ ගණනාවක් ඉන්නවා මේ LRC ඉඩම් ටිකේ දැවැන්ත ජාවාරම් ක්‍රියාවලියක නිරත වෙන. මේ DS තෙන්නකෝන් කියලා කියන්නේ එතුමා තමයි TMT GDK තෙන්නකෝන් කියන ග්‍රාම නිලධාරීවරයාගේ සහෝදරයා. එතකොට මේ කණ්ඩායම එකතු වෙලා තමයි මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති ඉඩම් ජාවාරම නකල්ස් කඳුකරේ සිද්ධ කරන්නේ. එතකොට ඔය සියලුම දේවල් ඔය ආකාරයෙන් පවතිද්දී එක පැත්තකින් ජගත් මනුවර්ණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, EM බස්නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ඊට අමතරව මෑතකදී ලාල් කාන්ත අමාත්‍යවරයා, මේ කට්ටියම මේ යථාර්ථය නොදැනගෙන තමයි තංගප්පුව සිට අට්ටලමෙට්ටුව දක්වා මාර්ගය ඉදිකිරීමේ ක්‍රියාවලිය සඳහා විශාල බලපෑම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ දේශපාලන මැදිහත් වීම තුළ මේක කෙසේ හෝ ක්‍රියාත්මක කරන්න උත්සාහ දැරුවේ. එතකොට මේ ක්‍රියාවලිය සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විශාල දායකත්වයක් ලබා දෙනවා මේ ජාවාරම ක්‍රියාත්මක කරන්න. අපි දන්නවා රංගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නායක ස්වාමින් වහන්සේ වෙන කැන්දගොල්ලේ සුමන රන්සිහිමි මෙතුමන් වහන්සේ තමයි මේ ජාවාරම ක්‍රියාත්මක කරන. එහෙම නැත්නම් මේ LRC ඉඩම් ජාවාරම ක්‍රියාත්මක කරන මේ නිලධාරීන්ට ඒ වගේම මේ ව්‍යාපාරිකයන්ට සම්පූර්ණ වශයෙන්ම මේ ආගමික රැකවරණය ලබා දෙන්නේ. දැන් අපි දන්නවා පහුගිය දවස්වල ඇතිවෙච්ච ආපදා තත්ත්වයක් එක්කම මේ කලාපේ නාය ගියාට පස්සේ මෙතුමන් වහන්සේ ආධාර එකතු කරා රංගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ. ඒ ආධාර එකතු කළේ අපි දන්නවා මීමුරේ දක්වා ජීවත් වෙන ජනතාව අවතැන් වෙලා ඉන්නවා. ඒ පුද්ගලයින්ට ඒ අවතැන් වෙලා ඉන්න ජනතාවට ආධාර එකතු කරලා ඒ ආධාර ගෙනීමේ පරමාර්ථය ඇති කරගෙන තමයි මේ මාර්ගය විවෘත කරගන්න උත්සාහ දැරුවේ. එතකොට මේ මාර්ගය මීට මාස ගණනාවක වෙලේ ඉඳලා මේ හාමුදුරුවෝ ඊට පස්සේ මේ දේශපාලඥයෝ ඇතුළු කණ්ඩායම එකතු වෙලා බලහත්කාරයෙන් කපන්න හැදුවා, ඉදි කරන්න හැදුවා, සංවර්ධනය කරන්න හැදුවා. ඒ අතරතුරදී ආපදා තත්ත්වය පාවිච්චි කරලා මීමුරේ ජනතාවට ආධාර නැතුව ඉන්නවයි කියලා. එහෙම නැත්නම් ඒගොල්ලෝ විශාල ප්‍රමාණයක් අනාථ වෙලා ඉන්නවා. ඒ හින්දා මේ පාර සකස් කරගෙන මීමුරේ ප්‍රදේශයට ආධාර අරගෙන යන්න ඕනේ කියලා සුමන රන්සි හිමියෝ රංගල විහාරස්ථානයේට ජාත්‍යන්තර බෞද්ධ මේ මධ්‍යස්ථානයේට ආධාර එකතු කිරීම පවා සිද්ධ කරා. එතෙන්දී ඒ විහාරස්ථානයේ මේ සුමන රන්සි හිමි විශාල ජනතාවක් දඩමීමා කරගත්තා මේ මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු සිදු කිරීම සඳහා. ඒ තමයි අපි දන්නවා මේ ප්‍රදේශයේ මේ තංගප්පුව සිට අට්ටලමෙට්ටුව දක්වා මාර්ගයේ ඉදි කරන්න ලොකු උත්සාහයක් ගත්තා මීමුරේ දක්වා ආධාර ගෙන යාම සඳහා යයි සඳහන් කරමින් මේ සුමන රන්සි හිමියන් විසින්. නමුත් ඇත්ත తත්වය තමයි අපි දන්නවා හුන්නස්කිරියේ සිට කෝබට්ස් කැප් දක්වා එහෙම නැත්නම් හුන්නස්කිරියේ සිට අට්ටලමෙට්ටුව දක්වා පිහිටලා තියෙන ප්‍රදේශයේ පුරාම නායම් වලට ලක් වුණා ගම්මාන ගණනාවක් අද වෙන විටත් හිර වෙලා තියෙනවා. ඒ ගම්මාන තමයි නවනගල, ගම්මානය, කොබෝනිල්ල, හයාපාක්, ලූල්වත්ත, කන්දේගම, දෙහිගොල්ල කියන ගම්මාන. එතකොට මේ ගම්මාන ටිකේ ජීවත් වෙන්නේ වතු ආශ්‍රිත ජනතාව. එතකොට වතුකර ආශ්‍රිත ජනතාව ජීවත් වෙන මේ කලාපයට අද වන විටත් මේ අවතැන් වෙලා හිටියත් ඒ ජනතාවට ආධාර මේ අරගෙන යන්න බැරි තත්වයක් උද්ගත වෙලා තිබ්බා. මොකද ඒකට හේතුව තමයි සුමන රන්සි හිමි ඇතුළුව ප්‍රාදේශීය ලේකම්වරයා, දිස්ත්‍රික් ලේකම්වරයා මැදිහත් වෙලා මේ හුන්නස්කිරියේ සිට අට්ටලමෙට්ටුව දක්වා මාර්ගයේ සංවර්ධන කටයුතු නතර කළා තිබුණා. ඒ නතර කළා තිබ්බේ තංගප්පුව සිට අට්ටලමෙට්ටුව දක්වා මාර්ගයේ ඉදි කරලා LRC ඉඩම් ජාවාරම ක්‍රියාත්මක කිරීම සඳහා මෙන්න මේ කියන කොබෝනිල්ල, හයාපාක්, ලූල්වත්ත, කන්දේගම, දෙහිගොල්ල කියන ජනතාව, වතු ආශ්‍රිත ජනතාව ආපදා තත්වයට ගොදුරු කරලා තිබ්බා මේ හුන්නස්කිරිය සිට කෝබට්ස් කැප් දක්වා මාර්ගයේ ඉදි නොකර. මොකද ඒකට හේතුව තමයි තංගප්පුව සිට අට්ටලමෙට්ටුව දක්වා මාර්ගයේ ඉදි කරලා ඔවුන්ගේ ජාවාරම ක්‍රියාත්මක කිරීම සඳහා තමයි මේ මාර්ගයේ ඉදි කිරීමේ නතර කරලා තිබුණේ. මොකද ඒක පාවිච්චි කරලා තිබ්බා මීමුරේ දක්වා ජනතාව විතරක් හුවා දක්වමුන් විතරයි මොවුන් මේ ක්‍රියාවලිය
ක්‍රියාත්මක කරන්න ඕන කරන සම්පූර්ණ ජාවාරම ක්‍රියාත්මක කරන්න ඕන කරන පසුබිම ගොඩනගලා තිබේ. එතකොට අපිට පැහැදිලිව පේනවා මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා, ඒ වගේම මැදදුම්බර ප්‍රාදේශීය ලේකම්තුමා මේ කණ්ඩායම සිදු කළේ හාමුදුරුවොත් එක්ක එකතු වෙලා ව්‍යාපාරිකයොත් එක්ක එකතු වෙලා මේ LRC ඉඩම් ජාවාරම කිරීම සඳහා ඔවුන්ගේ පටු පරමාර්ථ ඉටි කිරීම සඳහා ගම්මාන ගණනාවක ජනතාව අදවන විටත් පීඩනයකට ලක් කරලා තියෙනවා. එතකොට මේ වන විට තවම ගුන්නස්කිරියේ සිට කෝබට් කැප් දක්වා මාර්ගයේ නිවැරදි පරිදි නායකගේ ස්ථාන පිළිසක කරලා මේ ජනතාවට සහන සලසන්න ක්‍රියාමාර්ග ඇති කරලා නැහැ. එතකොට අපිට පැහැදිලිව පේන්න තියෙනවා මේකේ පිටිපස්සේ තියෙන්නේ සැබෑ ලෙසම මීමුරේ ජනතාවට සහන සැලසීම නෙමේ LRC ඉඩම් ජාවාරම. එතකොට ඒ සියලුම දේවල් වලට ඇයි ලාල්කාන්ත අමාත්‍යවරයා ගොදුරු වුණේ? ලාල්කාන්ත අමාත්‍යවරයෙක් විදිහට වැඩබාර ගන්නකොට ඔවුන් මේ රටේ ජනතාව ඡන්දෙ දීලා අමාත්‍යවරයෙක් පවතේට එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තත්ත්වයට පත් කළේ ඊටාම බුද්ධිමත් විදිහට කටයුතු කරනවායි කියන විශ්වාසය උඩ. නමුත් ලාල්කාන්ත අමාත්‍යවරයා සඳහන් කරනවා මේ කිසිම දෙයක් මේ ජාවාරම් පිළිබඳව මේ ව්‍යාපාරිකයෝ ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ගේ මේ ඉඩම් ජාවාරම් පිළිබඳව කිසිම දෙයක් නොදන්න ලාල්කාන්ත අමාත්‍යවරයා සඳහන් කරනවා ජනතාවට සහන සලසනවද එහෙම නැත්නම් ලෝකූරුම ආරක්ෂා කරගන්නවද කියලා. එතකොට මෙතරම් අඥාන තත්වයට එහෙම නැත්නම් අඳබාල තත්වයට අමාත්‍යවරයෙක්ට පත් වෙන්න පුළුවන්ද මෙච්චර ජාවාරම් ක්‍රියාවලියක් පිටිපස්සේ තියෙද්දි. එතකොට අපි විශේෂයෙන්ම පහුගිය කාලෙ පුරාම මේ තත්වය අනාවරණය කළේ මෙන්න මේ ජාවාරම මේකේ පිටිපස්සේ තියෙන හින්දා. ඇයි එක නිලධාරියෙක්වත් එක දේශපාලඥයෙක්වත් මේ සැබෑ යථාර්ථය අවබෝධ නොකරගත්තේ? ඒ හින්දා අපි විශේෂයෙන්ම අවධානයට ලක් කරනවා නකල්ස් කඳුකරේ තියෙන සියලුම LRC ඉඩම් ඉතාම කඩිනමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරීම කරන්න ඕනේ. ඒ පැවරීම කරලා නකල් සංරක්ෂිත වනාන්තරයේ විදිහට ඒ සියලුම වනාන්තර ඉඩම් ටික ප්‍රකාශයට පත් කරලා මේ සමස්ත කලාපයේ රැකවරණය තහවුරු කරන්න ඕනේ. එහෙම තහවුරු කරොත් ජනාධිපතිවරයා සඳහන් කරා වගේ අඩි 5000න් ඉහළ ප්‍රදේශ සුරක්ෂිත කරලා මේ වගේ ආපදා තත්ත්වයන් නැවත ඇතිවීම පාලනය කරන්න පුළුවන් වෙනවා. එහෙම නැති වුණොත් එහෙම LRC ඉඩම් ටික මේ විදිහට දිස්ත්‍රික් ලේකම්වරුන්ට, ප්‍රාදේශීය ලේකම්වරුන්ට, ග්‍රාම සේවක, ග්‍රාම නිලධාරීවරුන්ට, ඒ වගේම ජාවාරම්කාරී හෝටල් හිමිකරුවන්ට ඌමනා පරිදි නකල්ස් කඳුකරේ ඉඩම් ටික බෙදලා දුන්නොත් එහෙම වෙන්නේ නැවත දැවැන්ත ආපදාවකට ඉදිරි කාල වකවානුව තුලදී නකල්ස් කඳුකරේ ගොදුරු කීමේ විතරයි ඒ තත්ත්වය ඇති කරන්න අවස්ථාව ලබා දෙන්න එපයි කියන එක තමයි අපි විශේෂයෙන් අවධානයට ලක් කරන්නේ.